සුබ උදෑසනක් හැම දෙනාටම මං අද ඔයාලට මේ විශේෂ ස්ථානයක් තමයි පෙන්වන්න හදන්නේ. මේක ඇත්තටම ජොගින් ට්‍රැක් එකක්. ජොගින් ට්‍රැක්ස් කීපයක්ම තියෙනවා කොළඹ. මේක තියෙන්නේ දෙල්කන්ද හන්දියේ ඉඳලා රත්නපිටිය හන්දිය පැත්තට එද්දී ඔයාලට දන්නවා ඇති දෙල්කන්ද පොළ තියෙනවා දකුණු පැත්තේ. ඉතින් දෙල්කන්ද පොළ පහු වෙලා මීටර් 800ක් වගේ ප්‍රමාණයක් එද්දී මේ ජොගින් ට්‍රැක් එකේ තියෙන වම් පැත්තේ මේ ජොගින් ට්‍රැක් එකට ඉස්සරහිනුත් හයිටම ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ තව ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. ඒකට කියන්නේ කැපිලියානා ජොගින් ට්‍රැක් එක කියලා. නමුත් ඒක නෙමෙයි මේ තියෙන මේක සාපේක්ෂ බලමු ඊට වඩා පොඩි. නමුත් ටිකක් ලස්සනයි මේ ජොගින් ට්‍රැක් එක. මං හිතුවා පොඩ්ඩක් අර මේකේ ඇවිදලා කරලා පෙන්වන්න ඕන. ඒක පොඩ්ඩක් මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් විදිහට මේ ජොගින් ට්‍රැක්ස් මාරු කර යනවා. ඒකාකාරී වගේ විදෙන්න. මම අදාවේ මෙතෙන්ට. මේක සාපේක්ෂව පොඩි හින්දා මට පොඩ්ඩක් මනසට දැනෙනවා මේකේ අර සමහර ජොගින් ට්‍රැක්ස් ගොඩාක් ලොකුයි. ඉතින් ඒක ඇවිදින්න ගියාම ගොඩාක් හිතෙනවා අයියෝ තව රවුමක් යොත් එමු ගොඩක් වෙලා යයි කියලා ඒ වගේ පොඩි මානසික අපට දැනෙනවා. නමුත් මේක ටික පොඩි හින්දා අපට මේ රවුමක් ඉවර කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10කින් 15කින් රවුම ගිල ඉවර වෙන්න පුළුවන්. ඉතින් අපිට තව රවුමක් යන්න පුළුවන් අවශ්‍යයි. ඒ වගේ ඉතින් අපිට ඒ වගේම මේක ටිකක් ලස්සනයි. ඒවල බලන්න මේ ජොගින් ට්‍රැක් එකට ඇවිල්ලා වෙලාවක් ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි සාපේක්ෂව. මොකද අපිට මානසික පීඩනය ඇති කරගන්න ගොඩාක්ම දේවල් තියෙනවා අපේ ජීවිතේ. අපේ රාජකාරී වැඩ, පෞල් සංස්ථාවේ තියෙන ප්‍රශ්න, ඒවා මේවත් එක්ක අපේ මානසික පීඩනය වැඩි කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මනස නිවන දේවල් කරගන්න අපිට තියෙන දේවල් ගොඩක් අඩුයි. භාවනාව වගේ දේවල් තියෙන නමුත් අපි හැමෝම කරන්නේ නැහනේ. ඉතින් මම හිතන්නේ මේ ගෙදර එක්සර්සයිස් කරනවට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඒකට එක්සර්සයිස් එක වෙන ගමන් මේ වටපිටාවත් එක්ක පොඩ්ඩක් හිටියාම මේව දැකීමෙන් මනසට පුදුමාකාර සනීපයක් නිරෝගී බවක් දැනෙනවා. ඉතින් මම හිතන්නේ මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි නමුත් හැමෝම දන්නවා දැන් heart attacks ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලින් මිනිසුන්ට තව ටික කාලයක් ඒ වගේ ඇටැක් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් විඳිමින් මනස නිරෝගී කරගනිමින් ඇවිදින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මානසික ඔසුවක් මම හිතන්නේ මේ පරිසරෙ විඳීම. දැන් ඉන්න අයට ගොඩක් මේ දේ නැති වෙනවා. මොකද ඔෆිස් වල අපි ඉන්නේ, ගෙදරත් එහෙමයි. ඉල්ලට බහින්නේ වෙලාව නැහැ, හරි බිසි. ඉතින් පුළුවන් නම් දවසට එක වටයක් හරි කමන්නේ මේ ඇවිල්ලා විනාඩි 10ක් වගේ ඇවිදින්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් මෙතන මේ මම යද්දී මම කාටවත් චෝදනා කරනව නෙවෙයි. බලන්න මේ පොඩ්ඩක් මේ වතුර දිහා. මේ වතුර පේන්නේ නැති තරමට අර පාසි වලින් වැහිලා තියෙනවා. ඉතින් මේක බලදාරින් කවුරු දකින්නව නම් නැත්නම් කාට හරි මේක දැක්කගෙන කියන්න පුළුවන් නම් හරි ෂෙයා කරන්න පුළුවන් හරි නම් කියන්න. මේ වගේ දේවල් වලට මේන්ටේන් කරලා තියන්න පුළුවන් නම් මිනිස්සුන්ට ලොකු දෙයක්. මොකද අපිට තනිව මේක කරන්න බෑ. මේකට අනිවාර්යෙන්ම බලදාරින්ගේ අවශ්‍යතාවය අවශ්‍ය වෙනවා. මේක ක්ලීන් කරලා තිබ්බනම් ඊට වඩා තව සුන්දරයි. මේ බලන්න මේ ජොගින් ට්‍රැක් එකේ මම ලස්සනම හරියට තමයි මේ තියෙන බලන්න මෙතන බලන්න මේ ඉන්නවා කබරෙක් ඉන්නවා. අපිට යකින් කරදරයක්වත් නැහැ. යාගේ පාඩුවේ ඉන්නවා. පිට අපි පාඩුවේ යනවා. ඉතින් මේවා විඳින්න ඕනේ ඇත්තටම. පොඩි ළමයින්ට පෙන්වන්න ඕන මේ වගේ ඒවා. ගොඩක් දුර නෙවෙයිනේ. කොළඹ සාමාන්‍ය නුගේගොඩ මහර ගමන්නේ කෙනෙකුට හරිම ලේසියෙන් මෙතනට එන්න පුළුවන්. මේ තමයි ජොගින් ට්‍රැක් එකේ තියෙන ලස්සනම ඒරියා එක. උඩ බලන්න මල් වල ලස්සන බලන්න. පුදුම මානසික සුවයක් දැනෙන මේ දකින්නකොට. මේක මෙහෙම දකින්න වගේ නෙමෙයි. මෙතන මේක ඇවිදිනකොට මේ තියෙන
පරිසරයේ තියෙන හුලං එක්ක මේ සද්දවද්දත් එක්ක කුරුල්ලොන්ගේ තියෙන සද්ද ඒ වගේ දේවත් එක්ක බැලුවම පුදුමාකාර හිත නිවෙන සනීපයක් එකට දැනෙනවා. ඒ කියන්නේ අපේ ලේවලට දැනෙනවා. ඉතින් මනස නිරෝගී කියන්නේ ගොඩක් අපි ලෙඩ වලින් ඈත් කරනවා. ඉතින් මම කියන්නේ සතියකට සැරයක්වත් එන්න මේ විඳ ගන්න. බලන්න. අනික කියන්න ඕන අපි මේ ජොගින් ට්‍රැක් එක පාවිච්චි කියන්නේ භාවිතා කරන අය ගැන කතා කරොත් එහෙම මේ ජොගින් ට්‍රැක් එක භාවිතා කරන අය සාමාන්‍යයෙන් මේක හොඳට පාවිච්චි කරන බව පේනවා. මොකද මම සමහර ජොගින් ට්‍රැක්ස් වල යද්දි මට පේනවා මේ කිරි පැකට් බීලා ඒකේ තියෙන කවර දාලා තියෙනවා, වතුර බීලා බෝතල් විසි කරලා තියෙනවා, බිස්කට් කාලා කොල්ල විසි කරලා තියෙනවා, ඉටි කොල්ල තියෙනවා. දැන් මේකේ බලන්න මේ කොළ වැටිලා තියෙනවා. ඒ කියන්නේ ළඟ අතු ගාලා නැති වුණාට මිනිස්සු ඒව දාලා නැහැ. හරි අඩුවෙන් තියෙන්නේ නැති තරම්. මේක හරි වටිනවා. ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපිට අපේ හිත නිවා ගන්න තියෙන තැන් වල අපි ඒවා විනාශ කරන්න හොඳ නැහැ. අපි ඒවා අපිට පුළුවන් මට්ටමින් අපි කොළයක් දැක්කත් පුළුවන් නම් අයින් කරලා දාන්න. මම නම් එහෙමයි කොළයක් දැක්කත් මම පුළුවන් තැනට අයින් කරලා දානවා. බලන්න මම හිතලා දැන් අපි භාගයක් වගේ දුරකට එන ගමන් ඉන්නේ දැන් මීටර් එකේ. අද පොඩ්ඩක් අවසරයි. මට දැනෙන්නේ නැහැ මේ මුලගත් එක්ක. මේ බලන්න මේක බැලුවහම පේන්නේ තනිකරම තනකොළ පිට්ටනියක් වගේ පේන්නේ. ඒ කියන්නේ කොළ පාටම වෙලා තියෙන වතුර හේතුව මේ බලන්න තනකොළ පිට්ටනියක් වගේ. උඩින් බැලුවොත් කරලා පේන්නේ තනකොළ පිට්ටනියක් කියලා. ග්‍රවුන්ඩ් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ. ඒ කියන්නේ වතුර වැහිලා තියෙන්නේ. ඉතින් අපරාධෙ මොකද මේකේ මේ ජලජ ජීවීන් මාළු ඉන්නවා. මාළුන්ට උස්ම ගන්න කියන්නේ යාලට උඩට එන්න අමාරුයි. මේ වගේම ලස්සන මාළු හැදිලා තියෙනවා. ඒ මාළු වලට මේකේ හැදෙන්න ඉඩ නැහැ. ඒ වගේම මේකේ එක එක જાති කුරුල්ලෝ ඉන්නවා. වලට පේන ඉස්සරහට බලමු. කුරුල්ලෝ ඉන්නවා. එතකොට යාලට ඇවිල්ලා මේ යාලගේ කෑමක් හොයාගන්න අමාරුයි යාලට. ඉතින් මේ වගේ පාරිසරික ගැටලු ගොඩක් තියෙන අතරේ අපිටත් හරි අමාරුයි මේක දිහා බලන් ඉන්න. මොකද අපිත් ආසයි මේකේ තියෙන වතුර දකිද්දි තමයි අපිට තියෙන එකේ තියෙන හැට තියෙන සනීපේ තියෙන අපිට. මෙහෙම අපිරිසිදු රුතිය දැක්කහම අපිට තාපොඩ අපේ ආපු අර බලාපොරොත්තු නැති විල යනවා. නිවන් කුරුල්ලෙක් ඉන්නවා මෙතන. ඉවාල මේ ඇවිදිද්දි ඇවිදිනවට අමතරව පොඩ්ඩක් බලන්න මේ පරිසරය. ඉතින් මේ වගේ මේ වතුර වැහිලා මේ වගේ පාසි වර්ග හැදලා තිබුණාම මේ වෙන්නේ මේවා නල මාර්ගත් අවහිර වෙන්න ගන්නවා. ඒ වගේම අපි හිතන්න නැසි කාලයක් ආවොත් එහෙම මේවා ගහගෙන ගිහිල්ලා બ્લોක් වෙලා කාණු બ્લોක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඉෂුස් වෙනවා මම හිතන්නේ අපි හිතන්නේ නැති පැති. ඉතින් මේවා දැනටම පරක්කු වැඩි. මොකද මේක හැදෙනකොටම මේවා අයින් කරන්න ඕනේ. දැන් මේක අයින් කරනවා කියන ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ ඒ තරමට පැතිරිලා මේක. අපිට පේනවා ඇති. ඉතින් මම ඒ ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ. මට පේනවා මේ මල් එහෙම ලස්සන බලන්නකො කොච්චර ලස්සනද කියලා. මේක පුරාටම මල් හැදෙනවා මේ ගස් තිබ්බේ නැත්තම්. පිටාවට එකයි ඉඳලා යමු ඉස්සරහට. දැන් නම් අපි භාගයක් දුර වගේ ඇවිදලා තියෙනවා මේ ට්‍රැක් එකේ. මට මොකද මම හරි හිමිහිට යන්නේ. මොකද මේ මම වේගෙන් ගියොත් එහෙම වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැහැ. මොකද මම ඉස්සල්ලාම මේ බණ කුරුල්ලක ලස්සන මල් වල ලස්සන
ඉතින් මම කියන් හිටියේ අපි දැන් මම ටිකක් මීට මොහොතකට කලින් මම මේකේ වට කීපයක් ඇවිද්දා. ඇවිදලා දැන් මේ ඔයාලට පෙන්නන්න ඕන හින්දා තමයි මම හිමින් යන්නේ මේක වීඩියෝ එක කරගෙන. මේ බලන්න මේ බෝඩ් එක කිඹුලන් ගැවසෙන බැවින් ප්‍රවේශම් වන්න. ඉතා හොඳ පණිවිඩයක්. මොකද සමහර අය නොදන්න කමට මේක ගිහිල්ලා මල් කඩන්න යනවා, මාළු පැටව බලන්න යනවා, පහළට යනවා. ඉතින් එහෙම යන්න එපා. මොකද මේ ජලාශ ගොඩක් දේවල් ගොඩක් ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන. ඉතින් ඒ සම්බන්ධතාවයන් ඔස්සේ කිඹුල්ලු එහෙම මේ වලට එනවා. මේවා ඉන්න දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ බෝඩ් දාලා තියෙන්නේ මිනිස්සුගේ ආරක්ෂාවට. ඒක හොඳ වැඩක්. ඉතින් අපි අපේ ආපු වැඩේ කරගන්න ඕනේ. මේ බලන්න මෙතන මේ පාසි ගොඩක් ගොඩ ගිහලා තියෙන්නේ ටිකක් අස් කරලා තියෙනවා. ඉතින් මේකෙන් පේන්නේ මේවා තව පාසි ගොඩක් තියෙනවා. මේකෙන් පේන්නේ මේක අස් කරන්න උත්සාහයක් දරනවා. නමුත් මේක දැන් වැඩේ ලොකුවට ගිහිල්ලා තියෙන්නේ. මේක ටික ටික හැදිච්ච වෙලාවෙ මේක කරා නම් මේ වගේ අමාරු නෑ වැඩේ. දැන් මේක අස් කරනවා කියන්නේ වෙනම වැඩක්. වෙනම ප්‍රොජෙක්ට් එකක්. ඉතින් දැන් අපි මේ ක්‍රවුම් දැන් අපි ඇවිදලා ඉවර වෙන්න තියෙන ප්‍රමාණයටම අපි ඇවිල්ලා දැන් තියෙන්නේ. වෙලාව යනු දැනුන්නේ නැහැ. මේ තමයි අර මං කිව්වේ දෙල්කන්ද වලයි දෙල්කන්ද වලයින් දින පාර. ඒ පාරේ යද්දි තමයි මේ දෙවිල් පැත්තේ වෙන්නේ. අත්තර පිටි පැත්තේ යද්දි මේකේ තියෙනවා කාපාකින් නිකුත් තියෙනවා. ඉතින් මම ආයෙමත් ඉල්ලනවා ඔයාලා හැමෝම මෙතන බලන්න එන්න. ඇවිල්ලා ශරීරය වගේ මනසටත් යම් කිසි සහනයක් ගන්න. ඉතින් කාපා උදෙන් ඉවරයිද මං රවුමක් සම්පූර්ණ කරා. මේ තියෙන ඉන්ට්‍රොන්ස් එක. හරි නෝ ඊළඟ වසම් වීඩියෝ එක